හරි. අද අපි කතා කරන්නේ 2024 සමාගම් ප්‍රශ්නේ ඊළඟ ගැලපිල්ල 8 වෙනි ගැලපිල්ල. ඒකේ තියෙන්නේ රඳවාගත් ඉපියුම් ප්‍රාග්ධනිත කිරීම. ඒ වැඩේ අපි කතා කරනවා මේ වීඩියෝ එකෙන්. එහෙනම් අපි යමු ගානට. හරි. අද අපි කතා කරන්නේ සමාගම් ප්‍රශ්නේ අවසානම ගැලපිල්ල. ඒක ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ ආශ්‍රිතව යන්නේ. අපි යමු ගානට. මෙතන කියනවා 8 වෙනි ගැලපිල්ල හරිනේ. 23/4 දිනට මුල දගද 23/4 කියන්නේ මුල. අවුලක් නැහැනේ. හරි. දිනට ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සමන්විත වන්නේ. මොකද්ද? ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සමන්විත වන්නේ කොටසක් රුපියල් 10 බැගින් නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් 4000කිනි. ඊට පස්සේ කියනවා සමාගම විසින් මෙදිනට පැවති සෑම කොටස් 5කටම එක් කොටසක් බැගින් වූ අනුපාතයකට කොටසක් රුපියල් 12ක ප්‍රතිෂ්ඨාවකට රඳවාගත් ඉපියුම් ප්‍රාග්ධනිත කරන ලදී. මේ සඳහා කිසිදු ගැළපීමක් ගිණුම් පොත්වල සටහන් කර නොතිබුණි. දැන් මෙන්න මෙතන කියනව නේද 23/4 හරිනේ 23/4 දිනට කියන්නේ මුල ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සමන්විත වන්නේ. අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය හොයාගමු බලන්න. මෙන්න 23/4 දිනට ප්‍රකාශිත සාමාන්‍ය කොටස් කීයද? 40000ක් තියෙනවානේ. අන්න ඒක හරිනේ. ඒ කියන්නේ එතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ වටිනාකම. මේ රුපියල් නේ තියෙන්නේ. රුපියල් නේ. ඒතර දහස් වලින් තියෙන්නේ මෙතන වටිනාකම. එතකොට එයා ගැන තමයි කියන්නේ. හරිද? 40000 ගැන. මොකද්ද කියන්නේ? කොටස් ප්‍රාග්ධනයේ සමන්විත වන්නේ අර 4000 සමන්විත වන්නේ 40000 නේද? මෙන්න මේ 40000 හරිද? 40000 සමන්විත වන්නේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් හරිනේ. සමන්විත වන්නේ කොටසක් රුපියල් 10 බැගින් හරිනේ නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් 4000කිනි. දැන් මෙහෙමයි. ඕක තේරෙන්නේ නැහනේ. අර ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වටිනාකම තියෙනවනේ. ඒ කියන්නේ කොටස් ප්‍රාග්ධනයේ වටිනාකම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ වටිනාකම තියෙනවනේ. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ වටිනාකම. එතකොට වටිනාකම කීයක් ඇවිල්ලා තියෙනවද? වටිනාකම තමයි අපිට එහා පැත්තේ දීලා තියෙන්නේ. කීයක්ද? සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් 40000. ඒක තමයි වටිනාකම. එතකොට මේ 40000 තමයි මෙතන වටිනාකම. මම දහස් වලින් යනවා. 40000. ඒක හැදෙන්නේ කොටස් වල වටිනාකමනේ. එතකොට ඒක හැදෙන්නේ කොටසක වටිනාකම මේ තියෙන කොටස් ඔක්කොගෙම වටිනාකමනේ. කොටසක වටිනාකම ගුණ කරනවා කොටස් ඔක්කොගේ වටිනාකම නෝන සාමාන්‍ය කොටස් ගණනයි. සාමාන්‍ය කොටස් ගණනයි. තේරුණාද? සාමාන්‍ය කොටස් ඔක්කොගේ වටිනාකම එන්නේ කොටසක වටිනාකම ගුණ කරනවා කොටස් ගානේ. දැන් මෙතන ඒක තමයි කියන්නේ. මොකද්ද කියන්නේ? මෙතන කියනවා ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ සමන්විත වන්නේ හරිනේ. කොහොමද? කොටසක් රුපියල් 10 බැගින්. කොටසක් කීයද? රුපියල් 10 බැගින්. එහෙනම් කොටසක වටිනාකම රුපියල් 10 බැගින් නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් 4000කිනි. දහස් වලින්ම ගමු. 0.3 කපලා
කොටස් 4000කින්. එහෙනම් කොටස් ගණන 4000යි. එහෙනම් 4000 10න් ගුණ කරපුවම 40000යි. වැඩේ හරිනේ. ඊට පස්සේ කියනවා මෙතන සමාගම විසින් මෙදිනට පැවති මෙදිනට කියන්නේ මේ මුල 23 4යි මුල ඒක තේරෙනවනේ 23 4යි කියන්නේ සමාගම විසින් මෙදිනට පැවති මෙදාට තියෙන පැවති සෑම කොටස් 5කටම එක් කොටසක් බැගින් සෑම කොටස් 5කටම කොටස් කියන්නේ මොකද්ද මේක සෑම කොටස් දැනට දැන් 4000ක් තියෙනවනේ කොටස් දැන් මෙතන කියන්නේ මොකද්ද සමාගම විසින් මෙදිනට පැවති සෑම කොටස් 5කටම එක් කොටසක් බැගින් වූ අනුපාතයකට කොටසක් රුපියල් 12කට ප්‍රතිෂ්ඨාවකට රඳවාගත් තිපියුම් ප්‍රාග්ධනිත කරන ලදී. දැන් මෙහෙමයි. දැන් මේ තියෙන මුල ශේෂ ටිකනේ. ඊට පස්සේ කියනවානේ රඳවාගත් තිපියුම් ප්‍රාග්ධනිත කිරීම. එතකොට රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කරනවා. වටිනාකම. එතකොට ඒකේ වටිනාකම හොයාගන්න ඕනේ. දැන් මේ ෂෙඩියුල් එක වගේමයි එන්නේ. එතකොටත් ඒකෙත් එන්නේ කොටසක ප්‍රයිස් එක කොටසක වටිනාකම ඔය රඳවාගත් තිබීම ප්‍රාග්ධනිත කරනවා කියන්නේ මේ වගේමයි. කොටසක ප්‍රයිස් එක ගුණ කරනවා කොටස් ගණනින්. සාමාන්‍ය කොටස් ගණනින්. එතකොට මෙතන කියනවා කොටසක් රුපියල් 12ක ප්‍රතිෂ්ඨාවකට එහෙනම් කොටසක වටිනාකම රුපියල් 12යි. දැන් රඳවාගත් තිබීම ප්‍රාග්ධනිත කරන කොටස් ගාන හොයා ගන්න ඕන ඔයා. කොටස් කීයක්ද? මේ බලන්න. මෙතන කියනවා සමාගම විසින් මෙදිනට පැවති සෑම කොටස් 5කටම එක් කොටසක් බැගින්. මේ බලන්න. මේකේ මෙන්න මේක හොයන්නේ පැවති මෙදිනට පැවති. ඒ කියන්නේ දැනට තියෙන. පැවති කියන්නේ මොකද්ද? දැනට තියෙන. හරිනේ මෙදිනට පැවති සෑම කොටස් 5කටම එක් කොටසක්. පැවති කොටස් 5කටම එක් කොටසක් බැගින් වූ අනුපාතයට. එහෙනම් පැවති කොටස් 5ක් නම් එක් කොටසක් මොකද්ද? බැගින් වූ අනුපාතයකට කොටසක් රුපියල් 12ක ප්‍රතිෂ්ඨාවකට රඳවාගත් තිබීම ප්‍රාග්ධනිත කරන ලදී. එතකොට පැවති කොටස් ගාන 5ක් නම් රඳවාගත් තිබීම ප්‍රාග්ධනිත කරන්නේ එකක්. 5කට මේකනේ පැවති කොටස් 5කටම එක් කොටසක්. එහෙනම් රඳවාගත් තිබීම ප්‍රාග්ධනිත කරන්නේ එකක්. කිරීම. ඒක තේරුණාද? පැවති කොටස් ගාන 5ක් නම් එකක් රඳවාගත් තිබීම ප්‍රාග්ධනිත කරනවා. එතකොට මෙතෙන්ට එනවා දැන් පැවති කොටස් ගාන 5 නෙමෙයිනේ. මේක රේට් එකක්. චූටි රේට් එක. පැවති කොටස් ගාන කීයද? 4000යි. දැනට 4000ක් තියෙනවා. එහෙනම් 4000ක් දැනට තියෙනවා. එහෙනම් 5කට එකයි නම් 4000කට කීයද? දැන් 5න් පංගුවන්නේ වෙදෙන්න එන්නේ. එහෙනම් මේක 5න් බෙදන්න. 5ක් තිබ්බොත් එකයිනේ දෙන්නේ. 5න් පංගුවයි දෙන්නේ. එහෙනම් 4000ට 5න් පංගුව කීයද? 800යි. තේරෙනවනේ? එහෙනම් රඳවාගත් තිබීම ප්‍රාග්ධනිත කරන්නේ 800ක් කොටස්. හරිනේ? එහෙනම් කොටසක මිල රුපියල් 12යිනේ. ඒ වගේ 800ක්. එහෙනම් 9600යි. රඳවාගත් තිබීම ප්‍රාග්ධනිත කරමු. එහෙනම් කියනවා මෙතන මේ සඳහා කිසිදු ගැළපීමක් පොත්වල තබා නොතිබුණි. මේ විදිහට තමයි ෂෙඩියුල් එක යන්නේ. හරිනේ? එහෙනම් අපි ගැළපිලා දාමු. රඳවාගත් තිබීම ප්‍රාග්ධනිත කරද්දී
කොහොමද යන්නේ? රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කරද්දී දාන්නේ 9600 යන්නේ. කොහොමද දාන්නේ? හොඳට බලන්න. රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කරනවා. එහෙනම් මෙතනින් අපි ලියමු. රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කිරීම. රඳවාගත් ඉපයුම්නේ ප්‍රාග්ධනිත කරන්නේ. එහෙනම් රඳවාගත් ඉපයුම් අඩු කරලා ප්‍රාග්ධනයට දාමු. එහෙනම් 9600ක් රඳවාගත් ඉපයුම් අඩු කරලා ප්‍රාග්ධනිත ප්‍රකාශ කරලා ප්‍රාග්ධනයට දාමු. කොච්චරයි. හරිනේ. ඒකේ අර වටිනාකම හොයාගන්න තමයි අපි ගේමක් දුන්නේ. හරිනේ. එහෙනම් ওই විදිහට තමයි ගැලපිලි ටික ඉවර වුනේ. ඊට පස්සේ අපිට තියෙනවා ශේෂ පිරික්සුමේ ගත්තේ නැති අයිටම් උපුට ගන්න. එහෙනම් ඒ වැඩේ අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්.